Hello boys and girls. ඔන්න ඉතින් ගේමින් සැන්ටර් නටෝ චැප්ටර් 2 ඉවෙන්ට් එක ගැන ෆුල් රිවිව් එකක් අරන් ආවා. ඊට කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මම පළවෙනි වතාවට තමයි මගේ channel එකේ අප්කමින් ඉවෙන්ට් ගැන වීඩියෝ එකක් දැම්මේ. ඒක නිසා අඩුපාඩුවක් දැක්කොත් යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාගෙන තියාගන්න. ඉස්සරහට මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් මම ඉස්සෙල්ලාම තෝරගෙන තියෙන්නේ මැජික් කියුබ් ඉවෙන්ට් එක. මැජික් කියුබ් එක දැන්ටමත් අපේ ගේම් එකට ඇවිත් තියෙන්නේ. මේ ඉවෙන්ට් එක තාම මේ පටන්ගෙන නැහැ. මේක ගන්න පුළුවන් නේ තව දවස් 3කින් මේ කියලා අපිට පැත්තෙන් ඔය උඩින් පෙන්නනවා. මේක ගන්න පුළුවන් ඉන්නේ මිනිත්තු 120ක් ප්ලේ කරපුවාම මැජික් කියුබ් එක අපිට හම්බ වෙනවා. මේ ඔයාලත් අනිවාර්යෙන් මැජික් කියුබ් එකක් ගන්න. ඒත් එක්කම ඔයාලා තාමත් මගේ වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් දැම්ම ලයික් එකක් දාන්න. හරි ඉතින් ඊළඟට මම තෝරගෙන තියෙන නාටෝ චැප්ටර් 2 ඉවෙන්ට් එක. නාටෝ චැප්ටර් 2 ඉවෙන්ට් එක ගැන ගරින්න දාපු වීඩියෝ එක අපිට දැන් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් ඕල් දාගන්න කියලා මතක් කරනවා. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකකුත් දාන්න. මේ ඉවෙන්ට් එක එන අවුරුද්ද කිව්වොත් 2025 අවුරුද්ද මේ ඉවෙන්ට් එක අනිවාර්යෙන් එනවා. මේ ඒ කියන්නේ මේ අවුරුද්දේ මේ ඉවෙන්ට් එක එන දවසක් නම් කන්ෆර්ම් වෙලා නැහැ. මාසෙ කිව්වොත් අගෝස්තු මාසෙ දිහා තමයි මේ ඉවෙන්ට් එක එනවා කියලා දාලා තියෙන්නේ. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අගෝස්තු මාසෙ කියලා මෙතන වැටෙනවා. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අගෝස්තු මාසේ කමින් සූන් කියලා මෙතන පෙන්නනවා. හරි ඉතින් දැන් අපි යම් මේ ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන බන්ඩල් කොහොමද ඩිසයින් වෙන්නේ කියලා බලන්න. හරි ඉතින් මේ විදිහට තමයි මේ බන්ඩල් ටික ඩිසයින් වෙන්නේ. මේ බන්ඩල් වලින් කෝකටද කැමති කියලා කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් අනිවාර්යෙන් මේ බන්ඩල් වලින් එකක් ඔයාලට ෆ්‍රී දෙනවා. හරි ඉතින් මේ බන්ඩල් වලින් එක බන්ඩල් එකක් ආපු ඉවෙන්ට් එකක් මම පෙන්නන්නම්. මේ විදිහට තමයි මේ ඉවෙන්ට් එක ඩිසයින් වෙන්නේ. බන්ඩල් එක අපේ සර්වර් එකට එද්දි රින් ඉවෙන්ට් එකකට එන්නත් පුළුවන්. මේ විදිහට එන්නත් පුළුවන්. කොයි විදිහට ආවත් ඉතින් මේ ජෙම් කන එක තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා දැන් ඉඳන්ම ජෙම් ටික රෙඩි කරලා තියාගන්න. හරි ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට මම යනවා.